කොනිචිවා මගේ නම උදේ දිල්හා මම ඉන්නේ අලව්වේ අපේ ක්ලාස් එකේ තියෙන දියුල පිටියේ මම අලව්වේ දැන් දියුල පිටියට තමයි ක්ලාස් ආවේ මගේ යාළුවට ජපාන් යන ලොකු හීනයක් තිබ්බා ඇත්තටම ඊට පස්සේ ඒ හීනෙට කොහොමද යන්නේ කියලා බලනකොට මගේ යාළුවෙක් හිටියා ජපාන් වල එයා ඇවිල්ලා තිබ්බේ මේ ඉන්ස්ටිටියුට් එකෙන් ඊට පස්සේ එයා කිව්වට පස්සේ FB page එකේම චුට්ටක් බැලුවට පස්සේ කට්ටියගේ වීඩියෝ දැක්කට පස්සේ අපිට චුට්ටක් විශ්වාසයක් ඇති වුණා ඊට පස්සේ පහෝදාම වගේ ඇවිල්ලා සෙන්සර් එක්ක කතා කරපුවම අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ අපි වැඩ ටික කතා කරගෙන අපි රෙජිස්ටර් වෙලා අපේ ડોකියුමන්ට්ස් පාත් එක පටන් ගත්තා. ඒ කියන්නේ අපි ක්ලාස් එකට එනකොට N5 එක්සෑම් එක ගොඩ දාගෙන හිටියේ. ඊට පස්සේ ක්ලාස් එකට ආවට පස්සේ සෙන්සර් එක්ක කතා කරපුවම N4 එකට සෙව්වන් සෙන්සර් ක්ලාස් යන ගමන් අපි ක්ලාස් එකට ඇවිල්ලා වැඩ ටික කරද්දි තමයි අපේ වැඩ ටික උනේ. ඊට පස්සේ ડોකියුමන්ට්ස් වලට පටන් අරගෙන අතරමැද්දේදී අපිට ඉන්ටර්විව් සෙට් වුණා. ඉන්ටර්විව්ස් ඊට පස්සේ සෙන්ස් එක කතා කරලා ගොඩ දාගෙන අපි ඉන්ටර්විව් පාස් වුණා. ඊට පස්සේ ඒකේ ඉන්ටර්විව් එක පාස් වෙන ලොකු හයියක් අපේ චාමර සෙන්ස් වගේම සෙව්වන් සෙන්ස් අපිට හෙල්ප් කරා. ඊට පස්සේ ඉන්ටර්විව් එක පාස් වුණාට පස්සේ ડોකියුමන්ට්ස් ටික කම්ප්ලීට් කරගෙන ඊට පස්සේ තියෙන ස්ටෙප් වලට ගියා අපි. ඊට පස්සේ ඒ ටික කරගෙන අපිට දැනට මාසෙකට විතර කලින් අපි වීසා එක ආවා. ඒ ෆීලිං එක නම් කියන්න තේරෙන්නේ නැහැ. කියන්නේ මගේ යාළුවයි දෙන්නම එකම ස්කූල් එකට සිලෙක්ට් උනේ. අපි N4 ක්ලාස් එකට සෙව්වන් සෙන්ස් එකේ ජොයින් වුණාට පස්සේ කියන්නේ අපි ළමයි ටික එකතු වෙලා ළමයි එක සාමූහිකත්වයෙන් වැඩ කරන ඒ ටික එහෙම බලනකොට ස්ටාෆ් එකනොත් මාරම හෙල්ප් එකක් තිබ්බා. ළමයිගේ තියෙන එකමුතුභාවයයි ඒ ටික ඇත්තටම කියන්න දෙයක් නැහැ. මේ ක්ලාස් එකේ ඇතුලේ සබ්ජෙක්ට් එකට අමතරව ජීවිතේ ගොඩ දාගන්න ලොකු දේවල් අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සෙන්ස්ලා කියලා දෙනවා. ඒ වගේම ජපාන් සෙන්සර්ලා මෙහෙට ඇවිල්ලා අපිට දෙන සපෝට් එක එයාලගෙන් අපිට ජපාන් ගිහිල්ලා ගන්න තියෙන ආදර්ශ මෙහෙදීම අපිට දැනගන්න පුළුවන්. ගොඩක් දේවල් අපිට ලොකු හයියක්. ඇත්තටම එයාලා මෙහෙට ආපුවම අපිට ක්ලාස් කරනකොට අපිට නිකන් ජපාන් වල ඉන්නා වගේ ෆීලිං එකක් තියෙනවා ක්ලාස් එක ඇතුලේ. ළමයි එක්කම එකතු වෙලා අයියෙන් කෑ ගහලා ඒවට සපෝට් එක දෙද්දි එතන වෙනම ෆීලිං එකක් තියෙන්නේ. ඒ වගේම තමයි චාම්බර් සෙන්සර් සෙව්වන් සෙන්සර් අපිට දුන්න ඒ සපෝට් එකයි ස්ටාෆ් එක දුන්න සපෝට් එකයි ඒක කියලා ඉවර කරන්න බෑ. අපිට මාරම සපෝට් එකක් දුන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අන්තිමට ඔයාලට ජපාන් යන්න බලාගෙන ඉන්නවා නම් ලංකාවේ තියෙන හොඳම තැන තමයි දිවුල පිටියේ තියෙන ඩීල්ටෙක් ලංකා ආයතනය. ඔයාලත් ඇවිල්ලා බලන්න දවසක් තේරෙයි මොකද්ද මෙතන තියෙන වෙනස කියලා. වෙන තියෙන ඉන්ස්ටිටියුට් එකේ නෙමෙයි. ඔයාලට මේක අත්විඳ ගන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ ඇවිල්ලා බලන්න. අරිගතෝ ගොසයිමස්.